SCT undergraduates. Hi, කොහමද ඔයාලට? ඉතින් weekend එකෙන් පස්සේ අද කැම්පස් යන්න තමයි හදන්නේ. අද අපිට තියෙන්නේ හැබැයි lectures නෙවෙයි. අද event එකක් තියෙනවා. ඉතින් මම හිතුවා වීඩියෝ එකක් ඔයගොල්ලොත් එක්ක share කරගන්න දවස ගැන. Hi, welcome to my YouTube channel. ඔන්න ඉතින් අද weekend එකෙන් පස්සේ කැම්පස් එකට යනවා. ඉතින් අද තියෙන්නේ අපිට lectures නෙවෙයි event එකක්. ඉතින් මේ event එක ගැන තමයි අද වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් මේ ඉවෙන්ට් එක යන්නේ ඩිස්කෂන් එකක් වගේ. ඒ කියන්නේ දැන් අපි 4th year එකට ගියාට පස්සේ ඒකේ second semester එකේ internship එකක් කරන්න ඕනේ. ඉතින් මේ internship එකට undergraduate කෙනෙක් කොහොමද successfully face කරන්න කියන එක ගැන සහ ඔය internship කරනකොට අපිට ඇතිවන ප්‍රශ්න ඒවා මඟ අරගන්නේ කොහොමද? ඔය වගේ දේවල් තමයි ඉවෙන්ට් එකේ පුරාවටම කතා කරේ. ඔන්න දැන් මං ඒ ඉවෙන්ට් එක තියෙන හෝල් එකට ඇවිල්ලා ඉන්නේ. මම මේ වීඩියෝ එකේ මං කරන ඩිග්‍රී එක ගැන විස්තරයක් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒ ටික බලා ගන්න ඕන නම් මගේ මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. Into application to connect the lab to the industry and prove that SCT undergraduates don't just study. ඔන්න දැන් අපේ ඉවෙන්ට් එක ස්ටාර්ට් කරා. දැන් තියෙන්නේ මේ ඉවෙන්ට් එකේ ඉතුරු වැඩ ටිකත් එක්ක සම්බන්ධ වෙන්න. හරි, මම ඔයාලට කියන්නම්කෝ ඉතින් මම කරන ඩිග්‍රී එක ගැන විස්තර. මම කරන්නේ Science and Technology. එහෙම නැත්නම් විද්‍යාව හා තාක්ෂණය කියන ඩිග්‍රී එක. මේකෙදි ඔයාලට පළවෙනි අවුරුදු දෙකේ හැමෝම ඩිග්‍රියට එන හැමෝම සබ්ජෙක්ට්ස් ටිකක් තියෙනවා ඉගෙන ගන්න. ඊට පස්සේ අපි 3rd year එකට යද්දී ඉන්ටර්විව් එකක් තියලා අපිව ස්පෙෂලායිසේෂන් ඒරියාස් 3කට වෙන් කරනවා. ඒ 3 තමයි material science, food engineering and bioprocess technology, mechatronics. එතකොට ඒකට ඔයගලන්ගේ පළවෙනි අවුරුදු දෙකේ ගත GPA වැලියු එක බලනවා. ඉතින් මේ ඩිග්‍රී එකට ආවොත් එන හැමෝටම ඩිග්‍රී එක අවසානයේදී ස්පෙෂලායිස් වෙන්න පුළුවන් මොකක්ම හරි ස්ට්‍රීම් එකකින්. හරි. දැන් මේ ඉවෙන්ට් එකේ අපේ ලන්ච් බ්‍රේක් එකට අපි කැන්ටින් එකෙන් තමයි කෑවේ. ලන්ච් බ්‍රේක් එකකින් පස්සේ අපිට තිබ්බා ලස්සන ඇක්ටිවිටි එකක් කරන්න. ඒක හරිම ෆන් ඉන්ටරැක්ටිං ඇක්ටිවිටි එකක්. මේකේ තිබ්බේ අපිව ටීම්ස් වලට බෙදලා ඒ හැම ටීම් එකක්ම හදන්න ඕනේ ඔය බෝඩ් එකේ. අපිට දෙන පොඩි ජිල් බෝලයක්. ඒ ජිල් බෝලේ ඔය බෝඩ් එකේ තප්පර 20ක් අපි තියාගන්න ඕනේ ඔය වගේ බැරියර්ස් හදලා. ඉතින් ඔය තමයි අපේ ටීම් එකෙන් හදපු එක. ඒකෙදි අපිට තප්පර 10ක් වගේ තමයි ඕක තියාගන්න පුළුවන් උනේ බෝඩ් එක ඇතුලේ. තව අපිට මේ ඉවෙන්ට් එක ඇතුළතදී ප්‍රශ්න අහලා ඒකට හරියට උත්තර දුන්න කට්ටියට මේ වගේ gift උත් හම්බ වුණා. කොහොම හරි එදා දවසේ අන්තිමට මේ වගේ වීඩියෝ එකකුත් ඒගොල්ලෝ හදලා අපි වෙනුවෙන් ඒක ප්‍රසන්ට් කරා. කොහොම හරි එදා දවසේ මට නම් ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබ්බා. අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක් විදිහට ඉන්ටර්න්ෂිප් එකකට ගියාම කොහොමද අපි වැඩ ටික කරගන්න ඕනේ, ඒ ගැන හොඳ අයිඩියා එකක් මට දවස් අන්තිමේදී ලබා ගන්න පුළුවන් වුණා. අන්තිමට අපි ආවා ගෲප් ෆොටෝ එකක් ගන්න. ගෲප් ෆොටෝ එක අරන් තමයි ඉවෙන්ට් එක ඉවර වුණේ. දැන් මම මේ ඉවෙන්ට් එක ඉවර වෙලා ආයි බෝඩිමට යන ගමන් මේ ඉන්නේ. තාම කැම්පස් එක ඇතුලේ හැබැයි. ඉතින් මම කියන්නම් දැන් මං කීකේ හිටියේ කතාවේ ඉතුරු ටික. ඉතින් අපේ ඩිග්‍රී එකේ ඕනම ස්පෙෂලායිසේෂන් ඒරියා එකක් කරත් ඔයාලට හොඳ ජොබ් මාකට් එකක් තියෙනවා. ඒ වගේම අන්තිම අවුරුද්දේ කරන්න ඕනේ ඉන්ඩිවිජුවල් රිසර්ච් එකක්. ඒ වගේම ඩිග්‍රී එක අවුරුදු 4ම යන්නේ ඉංග්‍රීසි මීඩියම්. ඉතින් මං හිතනවා මගේ ඩිග්‍රී එක ගැන ඔයාලා අහපු ප්‍රශ්න ඔක්කොටම වගේ මං උත්තර දුන්නා කියලා. තව මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ තියෙන්නේ අපේ කැම්පස් එකේ අලුතින්ම හැදපු වෙන්චර්ස් ටික. ඉතින් යන ගමන් එතනත් පොඩ්ඩක් ඉඳලා මං බෝඩිමට යන්න පිටත් වුණා. ඔන්නෝම අද දවසේ vlog එක ඉවර වෙන්නේ. ඉතින් තව වීඩියෝ එකෙන් හම්බ වෙන්නම්. ගිහින් එන්නම්. channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. bye.